ගෙනියන තැනකට ගෙනියනවා ඒක අරිනවා අර කොහොම කට්ටිය දේවල් පේනවා. ඔය ඒක තමයි මාත් කියන්නේ. ඒවල වෙන්නේ සාමාන්‍ය. ඉතින් වාහන ගෑනිද දැන් වාහන ගෑනලා යාර්ඩ් එකකට ගෙනියනවා. ඉතින් ඒක තමයි මේ ජනතාව දිගින් දිගටම අහන්නේ. මොනවද ඔක ඇතුලේ තිබුණේ කියලා. නැත්නම් ලිඛිතව තියෙනවානේ මේවා තමයි. ඔය ඉතින් ඇයි මෙච්චර බරපතල ප්‍රශ්නයකදී මේ ආණ්ඩුව මේ විදිහට කටයුතු කරන්න කියලා 3න් 2ක් තිබුණා කියලා එහෙම හැසිරෙන්නට බෑ මේ ආණ්ඩුවට. විශාල වගකීමක් තියෙනවා. මම දන්නේ මේ ආණ්ඩුව මේ මෙතරම් සරලව ගන්නේ කොහොමද කියලා, ජනතාවගේ ඒ හැඟීම් වලට අසංවේදී වෙන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. මං හිතන්නේ ඒ මොකක් වුණත් ජනතාවගේ ඒ අසතුට, බරපතල අසතුට දැන් විද්‍යාමාන වෙමින් පවතිනවා. විශේෂයෙන්ම අපි සමාජ මාධ්‍ය ජාලා නිරීක්ෂණය කරනකොට ඒ වුන් මතු කරන ඒ ගැටලුව තාම පැහැදිලිව පේනවා. ඒ නිසා තමයි දැන් වේගවත් කරලා තියෙන්නේ පළවත්ත ෆේක් account බලකාය. මම දැන් ඊයේ බැලුවා ඒ ෆේක් accounts වල තියෙන්නේ friends 10යි. ෆ්‍රෙන්ඩ්ස් 24යි. මම දැක්කා ඒකට කමෙන්ට්ස් උත් කරලා තියෙනවා. උදේ හදපු account වලින් තමයි දැන් ප්‍රහාරය එල්ල කරන්නට පටන් ගන්න තියෙන්නේ. මොකද ඔවුන්ට අර ජනතාව ඕගැනිකලි ජනතාව විසින්ම දීපු සහයෝගය දැන් අවසන් වෙලා තියෙනවා. දැන් ඔවුන්ට කමෙන්ට්ස් ගහන්න සිද්ධ වෙලා තියෙනවා. තව තවත් ෆේක් accounts හදලා ඔවුන්ට සහයෝගය හැටියට. ඉතින් දැන් අර ඔබ ඉස්සරහට ව්‍යවසායකත්වයට පණ දෙමු. සර්වජන සභා පිහිටුවමු. පදක්කම දිනවමු. සර්වජන බලය